අපි අද ඉඳලවත් පුරුදු වෙමු සමාව ගන්න. ජීවිතේට සමාව ගත්ත නැති මිනිස්සු මෙතන ඉන්නවා. මෙතන ඉන්නවා ළමයි අම්මගෙන් අම්මේ මට සමාව වෙන්න, තාත්තේ මට සමාව වෙන්න කියලා ජීවිතේට කියලා නැහැ. ඇයි උඹලගෙන් වැරදි සිද්ධ වෙලා නැද්ද? අනිත් එක්කේ මට සමාව වෙන්න කිව්වා කියලා කටේ පණුව ගහනවාද? පුරුදු වෙලා නැහැ. මේ හිත් මොලොක් වෙන වචන දරුවනේ පුරුදු වෙනිලා මට සමාව වෙන්න කියලා. සුද්ධොත් යසට සොරි කියලා කියනවා. සුද්ධොත් කියන අපේ ජීවිතේ නෑ ඒවා. මට සමාව වෙන්න කියලා. සමාව ගැනීම කියන එක පුරුද්දට ගියේ නැත්තම් සමහර අයගේ ජීවිතේට බලන ඕන දූලා පුතාලා දැන් බලන්න මම්මගේ අම්මගෙන් කවදා හරි සමාව අරන් තියනවලු. දැන් උඹලා ඉන්න තැන බලාපල්ලා. පුතාලා බලාපල්ලා. නෝන මහත්තයාගෙන් සමාව අරන් කසාද බැඳපු අය මේ ඉන්නේ. කවදාන මහත්තයා අනේ මට ඒ වෙලාවේ තරහ ගියා. ඔයා මට සමාව වෙන්න ඕනේ කියලා ඒ වගේ පොඩියට නැත්තම් නිකන් මේ ඔළුවේ අත් දෙක තියාගෙන එහෙම නෙවෙයි මේ කියන්නේ. ආන්තරයෙන් ඉඳලා අනේ මට ඒ වෙලාවේ තරහ ගියා. ඔයා සමාව වෙන්න ඕනේ. එහෙමවත් වචනයක් තමන්ගේ මහත්තයාට තමන්ගේ නෝනට අපිට තේරෙනවා සමහර වෙලාවට අපි කලබල වෙලායි අපි බැනලා තියෙන්නේ. එයා ඒ වැරද්දට අයිති නෑ. එයා සාධාරණයි. නමුත් තරහට අපි බයිනවා. අනේ සමාව වෙන්න ඕනේ කියලා. මට ළඟදී ඉස්කෝලේ ටීචර් කෙනෙක් අඬ ඇවිල්ලා පින් දුන්නා. ආන්දුරනේ මම හිතන්නේ ටීචර් බාලාංශේ කියන්නේ 5 වසරෙන් 15 ඉස්කෝලේ උගන්වන ළමයාට හොඳටම බැනලා ගෙදර වැඩ කරගෙන ආවේ නැහැ කියලා. ඉතින් ළමයා බිම් බලාගෙන ඉඳලා අවසානයේ කියලා ටීචර් මේ තියෙන්නේ මං වැඩ කළානේ කියලා. ටීචර්ට පිටු දෙකක් වැඩිපුර පෙල්ලිලා. ඒ වෙලාවෙම ඒ පොඩි දරුවව තුරුල් කරගෙන මගේ පැටියව මට සමාව දෙන්න ඕනේ කියලා. ඒ කතාව පුංචි වුණාට ඒකම ඇති ඒ ගුරුවරයාට සංසාරේ නිවන් දකින්න මම් පාදන්න. තමන්ගේ ළමයේ පොඩි පන්තියේ පොඩි ළමයෙක්ගෙමුත් සමාව ගන්න හිතක් තියෙනවා කියන්නේ. මතක තියාගන්න දුවේ පුතේ සමාව ගැනීම කුහුර කරේ නැත්තම් වස්සකාරට වගේ වෙනවා. වස්සකාර බුදුරජාන් වහන්සේට දාන බෙදපු කෙනෙක්. වස්සකාර බුදුරජාන් වහන්සේගෙන් බණ අහපු කෙනෙක්. වස්සකාර කච්චාන මහරහතන් වහන්සේ ගිජ්ජකූටෙන් වඩිනවා දැකලා කිව්වා කවුද අර වඳුරෙක් වගේ කියලා. බුදුරජාන් වහන්සේ වදාලා කච්චාන භික්ෂුවට වඳුරු ආදීන් කතා කිරීම ආර්ය උපවාදයක්. එහින් සමාව ගත්තේ නැත්නම් වඳුරෙක් වෙලා උපදිනවා කිව්වා. ඉතින් වස්සකාරට පණිවිඩය කියමුට වස්සකාර කිව්වා ඉතින් මම දැක්ක විදියට නේ කිව්වේ. එහෙම මං ආයි වැරද්දක් කළා තියෙනවා මං ගන්නෑ සමාව කිව්වා. ওই නම් හදාපල්ලා අඹ කියලා හදන හැම පාරකම වටේ පළතුරු හැදුවා. ඇත්තටම වස්සකාර වඳුරෙක් වෙලා ඉපදුණා. මොකද හේතුව සංසාරේ සමාව අරන් පුරුදු නෑ. සංසාරේ සමාව අරන් පුරුදු නෑ. වැරද්ද තේරුම් අරන් පුරුදු නෑ. පුරුදු වෙන්න දුවේ පුතේ Tamanda වැරදුනා නම් වැරදුනා කියලා තේරුම් ගන්න. සමාව ගන්න යුතු වෙලාවේ සමාව ගන්න. ඒක සුළුපටු ගතිගුණයක් නෙවෙයි. ලෞතර බුදුරජාන් වහන්සේ වදාලා වැරද්ද විදියට දකින්න කෙනාටත් ඒ වැරද්ද විදියට දැකලා සමාව අරන් ප්‍රතිකර්ම කරගන්න කෙනාත් ওই දෙදෙනාම දෙවියන් අතර ඉපදෙනවා කියලා. ඒක සුගති ප්‍රතිපදාවක්. වැරද්ද විදිහට දැකීම වැරද්දට සමාව ගැනීම. ඊට පස්සේ වැරද්ද විදිහට දකින්න නැත්තම් සමාව ගන්න නැත්තම් සමාව ඉල්ලන කෙනාට සමාව දෙන්න නැත්තම් ඒක දුගති ප්‍රතිපදාවක්.